ඔයාලා ඉතින් කැම්පින් යන කට්ටියට හොඳ ඉතින් අත්දැකීමක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා මේ කැම්ප් සයිට් එකේ. අතන තියෙනවා මේ කැම්ප් සයිට් එකේ ප්ලාන්ට්ස් පූල් එක. මොරනේ? කිල්ලෝ. අනේ අනේ. යට නෑනේ ගොඩක්. හායි යාළුවනේ. කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න අපි වෙනදා වගේ ඇවිල්ලා ඉන්නවාට හැබැයි කැබින් එකක් අරගෙන නෙමෙයි. නෙමෙයි. මේක ලක්ෂරි කැම්ප් සයිට් එකක්. නේද? ලක්ෂරි කැම්ප් සයිට් එක, ජංගල් කැම්ප් සයිට් එක. ජංගල් කැම්ප් සයිට් එකක්. අපි නුවරින්දන් බස් එකේ ආවේ. නේද? බස් එකේ ඇවිල්ලා ඔහම අපි ආවා මේ අත්තන ගල්ලට. අත්තන ගල්ලෙන් අපි ආවා අලවලට. අලවල. කියමු නේද ඉතින් අපි අද ඔයාලා ඉතින් thumbnail එක දකින්න ඇති අපි අද ඇවිල්ලා කොහෙද ඉන්නේ කියලා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ට්‍රිකලින් ස්ට්‍රීම් ලක්ෂරි කැම්ප් සයිට් එකට. අලවල නේද? අලවල. අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. මේක ජංගල් කැම්ප් සයිට් එකක් මාරම ලස්සනයි ළමයි. ඒ වගේම මාරම ලක්ෂරි විදිහට තමයි හදලා තියෙන්නේ. මාරම ලස්සනයි. අපි ගිහිල්ලාම බලමු කොහොමද මෙයාලගේ කැම්ප් සයිට් එක තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා මේ කැම්ප් සයිට් එකේ. අතන තියෙනවා මේ කැම්ප් සයිට් එකේ ප්ලාන්ට්ස් පූල් එක. නේද? ඔව් ඇතුළට යද්දිම මෙතනින් තියෙන ඉතින් ප්ලාන්ට්ස් පූල් එක. ඒ වගේම සමහත් එකක් මෙතන සෙට් අප් කරලා තියෙනවා. ඉතින් අපි අතුරට යමු. ඇතුළට එද්දිම ඉතින් තියෙනවා ලක්සරි ඩබල් බෙඩ් එකක්. මේ පැත්තෙන් ලැම්ප් එක උඩට ජේබිල් එකක් දීලා තියෙනවා අපිට. මාරම ලස්සනයි ළමයි බලන්න. ඒකට මෙතන තියෙනවා ලැම්ප් එකක්, මයික් දෙකක්, චෙස් බෝඩ් එකක්. ඔහොම ගියාම මේ පැත්තේ දීලා තියෙනවා අපිට ෆෑන් එකක්. ඒ වගේම ෆුල් AC. ඔව් ඔතන කියන්න ඕනේ මේක AC දැන් කැම්පින් සයිට් එකක කොහෙන්ද AC කියලා හිතනවනේ කට්ටිය. මේක ෆුල් AC කැම්ප් සයිට් එක. අතන චෙයා දෙකක් තියෙනවා, අතන ටේබල් එකක් තියෙනවා. අපි යම් මෙයාලගේ බලන්න වොෂ්රූම් එක. ඉතින් වොෂ්රූම් එක මේම බෙඩ්රූම් එකේ මේ විදිහට මේ වෙන් කරලා තියෙන්නේ. මේ විදිහට තමයි අලගේ වොෂ්රූම් එක තියෙන්නේ. ඔයාලට අවශ්‍ය කරන හැමදේම තියෙනවා. මෙතන වොෂ් බේසින් එක, එතන මේ කමඩ් එක, එතකොට ටවල්ස්, එතකොට මෙතන ෂැම්පෝ, හෑන්ඩ් වොෂ්, ඒ විදිහ හැමදේම තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ඔයාලට ෂවර් පොයින්ට් එක. ඒකත් මේ බලන්න බය වෙන්න වහන්න තියෙනවා. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් විශේෂම දේ තමයි මෙතන මෙයාලට මේ ඔයාලට ඇවිල්ලා උයාන කන්නත් අවශ්‍ය පහසුකම් සපයලා තියෙන අපි එතනට යමු නේද? ඉතින් අපි යන් කිචන් එක බලන්න ඔයාලගේ. මේක ඇතුළෙන්ම තමයි ඉතින් යන්න තියෙන්නේ. ඔහොම මෙන්න මේ පැත්තෙන් එළියට ආවම එන්න නේද කිචන් එක. ෆ්‍රිජ් එකකට අවන් එක හැමදේම තියෙන ඉතින් ඔයාලට කෑම හදාගන්න ඕනේ. සියලුම දේවල් මෙතන තියෙනවා ඉතින්. මෙයා සීරම් තියෙනවා. අපි දැන් ඉතින් යන්නමයි. මෙයාලගේ එළිය කෑල්ල බලන්න මාර ලස්සනයි. අපි දෙන්න තාවම මේ වගේ තැනකට විත් යන්න කලින්. තනිකර කැලේ ඇතුලේ තියෙන්නේ. මෙහෙම තමයි ඉතින් ටෙන්ට් එක ඉස්සරහා තියෙන්නේ. ඒ වගේම තව විශේෂ කෙනෙක් ඉන්නවා මෙතන අඳුනලා දෙන්න බැරි වුණා. අඳුනලා දෙනකම් පස්සෙන් එනවා. මේ ඉන්නේ මාතර. හායි මාතර. නම මාතර ඔයාගේ. නම මාතර. ඉතින් මෙහෙම තමයි කැම්පින් සයිට් එකට ටෙන්ට් එකට තියෙන්නේ. ඉස්සරහට පේන්නේ මෙයා කෙලිම පූල් එක තමයි තියෙන්නේ. ඔයාලා ඉතින් කැම්පින් යන කට්ටියට හොඳ ඉතින් අත්දැකීමක් ගන්න පුළුවන් තාන්නේ. ඔව් ඒ කියන්නේ දැන් ගොඩක් අය පවුලේ අයත් එක්ක බයයිනේ ඔය කන්දක් උඩ නේද? තනියෙන් අර ටෙන්ට් එක සෙට් අප් කරගෙන කපල්ස් උනත් එහෙමනේ දැන්. ඔය ගොඩක් කපල්ස් වලට අකර තැබිත් වෙනවානේ කැම්පින් කරන්න ගියාම ඉතින් මේ වගේ තැනකට එන්න නේද?
මේ වගේ තැනකට ආවොත් එහෙම බයක් සැකක් නැතුව හිතේ බයක් නැතුව කැම්පින් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඒකත් හරිම සැප පහසු විදිහට. ඔව් ඉතින් පූල් එකක් තියෙන AC තියෙන කැම්පින් සයිට් එක රෙඩ් බුල වලට. අපි තව රවුමක් දාලා බලමු දින්නේ. මොකද තව තියෙනවා. රැඩ අපිට මේ මේකේ ඉතින් යට නැතුව තියෙන්නේ. නාන්න තියෙනවා. මේ මේකේ යට නැතුව තියෙන්නේ දෙච්ච. මේ ලක්ෂරි කැම්ප් සයිට් එකට ට්‍රික්ලින් ස්ට්‍රීම් කැම්ප් සයිට් කියන හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ කැම්ප් සයිට් එක ළඟින් ලස්සන ඇල පාරක් යනවා. අද නම් මෙහෙට මේ දවස් ටිකේ වැස්ස නැති නිසා වතුර පාර මේ චුට්ටක් හිඳිලා තියෙන්නේ. මෙහෙමයි අර වතුර තියෙන දවසක එහෙම આવොත් ඔයාලට නා ගන්න එහෙමත් පුළුවන්. මේ චුට්ටක් හිඳිලා තියෙනවා වතුර පාර. ෂා මෙතන නිකන් නැචරල් අර පූල් එක වගේ තියෙනවා ඇති වතුර තියෙන දවස් වලට. ඉතින් මම තමයි විස්තර ටික. යම්කෝ අපි. මේකේ තව මේ ලයිට්ස් එහෙම දාලා තිනවා මේ මේක වටේටම මේ අපි චුට්ටක් කලවර වුණාම ලයිට්ස් ටික එහෙම දාලා ඔයාලට පෙන්නන්න. යාළුවනේ අපි පූල් එකට බහින්නයි යන්නේ යාළුවනේ. ඔන්න ඉතින් ගයිස් අපි මෙන්න මෙයාලගේ මේ අවුට්ඩෝර් ෂවර් එකකුත් සෙටප් කරලා තියෙනවා පූල් එකට. ඈ? පූල් එකට. ඔව්. යේ! කොහොමද ඔයාලට දැනෙන්නේ සිතලයිද? මරුනේ? ගිල්ලෝ. අනේ අනේ. යට නෑනේ ගොඩක්. මම වගේ කොටෙක් පැන්නොත් හැබැයි වෙතඩ දිස්. තියෙයිනේ. මරුනේ. ෆිල්ටර් කරලා හොඳටම දිනනවා වතුර. තියනවානේ. මාර සනීපයි. සනීපයිනේ. අර ඉරේලියත් එක්ක ඔයා හුවල එකේදී මාර ලස්සනයි. අගේ අවර ඔක්කොම යනවානේ. හෙම්බිරිස්සා වැඩි වෙයිද දන්නේ? ඉතින් බලන්නකෝ මේ ඉරේලියත් එක්ක මේ ගස් අතරින් ඉරේලිය වල තියෙන මාර ලස්සනයි. මාරම ලස්සනයි. පූල් එකට බැලලාම ඔන්න ඉතින් ආවා ගොඩට ඇවිල්ලා ඉතින් රසම රස තේ කොප්පයක් බොන්න කියලා යන්නේ. ඒකම මෙයාලගේ අපිට ඇවිල්ලා තියෙනවා ඉවිනිං ස්නැක් එකක්. බලන්න බලන්න මම තියෙන්නේ කියලා. කියන්නේ මම මේකට හරි ආසයි. මෙයාලගේ මේ පැක් කරලා තියෙන විදිහට මේ බලන්න. මෙයාලගේ ලෝගෝ එක. ඔව් අනේ මාරමයි කියන්නේ මාරයි. හරිද? මොනවා තියෙන්නේ? දැන් බදපු උණු රෝල්ස්. දැන් බදපු ඒ කියන්නේ උණු රෝල්ස් එක තමයි අපි ඉවිනිං ටී එක ගන්න හදන්නේ. මෙයාලා මාර මෙයාර 아무තු විදියට නේද? ඔව් අනේ ඇත්තටම නේද? හරි පිළිවෙලයි. මාර ලස්සනයි. ඉතින් අපි ඉවිනිං ස්නැක් එක ගන්න යන්නේ සීතලයි ටිකක් මට නම් නෑවට පස්සේ ටක් ගාලා තේ එකක් බීලා එන්න. ළමයා ඔන්න ඉතින් රෑ වුණා. මං කිව්වනේ මෙතන රෑ වුණා මාර ලස්සනයි. ලයිට් දාලා එම කියලා. ඔයාලම් බලන්න කොහොමද මෙතන ලස්සන කියලා. කැලේ ඇතුලේ කැම්පින් එක කොහොමද කියලා බලන්න රෑ වුණා. ආයිද එළියේ තියෙන ළමයි රැට මාරම ලස්සනයි. කිසි සද්දයක් බද්දයක් නැහැ. පාඩේ ඉන්න උලන් ඇවිල්ලා. ඔයාලට ඇතුළ වෙන්නන්න බැරුණානේ. වැයලා. දැන් ඇතුළ වෙන්න.
මෙහෙමයි අතුල තියෙන්නේ නේද විවේදී ඉන්නේ රාඩ අපේ ඇඳට කොහොමද ලස්සන ළමයි ඔයාලෙන් අනිවාර්යෙන් එන්න ඕනේ මේ පූල් එකට බයින්ඩත් හිතෙනවා අය බලමුකෝ තව ටිකක් ළමයි අපේ ඩිනර් එක රෙඩි වෙලා තියෙනවා දැන් තමයි ආවේ අපි බලමු ඩිනර් එකට අපිට අද මොනවද තියෙන්නේ කියලා එයාලා ඉතින් මේ විදිහට තමයි ඉතින් අපි කිව්වේ දවල්ුත් කිව්වේ ඉතින් මෙහෙම ඉතින් ලස්සනට ඇසෙන් කරලා තමයි ඉතින් කැම ටික එන්නේ බලමු මොනවද තියෙන්නේ කියලා තියෙනවා චිකන් රයිස් එකක් අතට කංකුම් දෙල් එකක් ඊට පස්සේ තියෙනවා බලමු චිකන් දෙල් එකක් ඊට පස්සේ ග්‍රේවි එකක් තියෙනවා chili paste එකක් තියෙනවා sauce තියෙනවා අපි බලමු ඉතින් එයාලගේ කෑම කොහොමද කියලා කෑමරු මහරජා කෑව ඉතින් ෂට් අපි මහරජා කෑම ටික ඔයාලගේ විස්තරයක් අපි හෙට අරගෙන එන්නම් එන්න කොහොමද කෑමිය තත්තේ අරවාගේ ඔක්කොම උතර මේක ගණන් ඔක්කොම ටික හෙට අරගෙන එන්නම් දැන් ඉතින් නිදාගන්න කියලා තමයි යන්නේ වෙම්බ්ලිස් එකක් ඇදලා හරිම අමාරුයි පේනවනේ හෙට උදේ හමු ලස්සන උදෑසනක හෙට උදේ හම්බෙමු වෙනවා good night good morning යාළුවනේ දැන් තමයි ඉතින් නැගිට්ටේ රින්ද ගියා සැපට අපි යන් එළියට ඉතින් බලන්න ඉතින් උදේ ඒකත් හම්බුණා මේ වගේ තැනකදී දවසක් ඉන්නවා කියන්නේ මාරුම තමයි කවුරුත් නැහැ කාලයක් ඇතුලේ ඔයාලා ඉතින් කැම්පින් කරන්න වෙනවා නම් එන්න ඕන තැන තමයි ඉතින් මේ බ්‍රෙක්ෆාස්ට් එක ඇවිල්ලා තියෙනවා බලමු මොනවද තියෙන්නේ කියලා අපිට උදේට කන්න මොනවද තියෙන්නේ උදේට අපිට තියෙනවා පොල් රොටි එතකොට ලුණු මිරිස් තියෙනවා චිකන් කරි එකක් එක්ක උදේට තියෙන රොටි චිකන් කරියක් එක්ක ලුණු මිරිස් එක්ක එයාලගේ ඉතින් අර මීල් ඔක්කොම අර පැක් කරලා තමයි යවන්නේ ඉතින් අපි ඉතින් කමු දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ මෙයාලගේ මෙනු එකක් තියෙනවා ඔයාලා බුකින් එක දාද්දී මෙයාලාට මෙනු එක එවනවා ඉතින් ඒ අනුව ඔයාලගේ කැම ටික තෝරගන්න පුළුවන් ඉතින් අපි උදේට සිලෙක්ට් කරේ පොල් රොටි අර බෑග්ග්‍රවුන්ඩ් මේ සවුන්ඩ් එක ගණන් ගන්න අපිට අද කලු තමයි මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දෙන්නේ ඉතින් අපි කාලා බලමු මෙයාලා කැම කොහොමද කියලා ඉතින් guys අපි ඔන්න බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන දැන් චෙක් අවුට් වෙන්න කියලා තමයි යන්නේ නේද? මේ ස්ට්‍රික්ලින් ස්ට්‍රීම් කැම්ප් සයිට් එක ගැන අපිට කලින් වැඩි විස්තරයක් ඔයාලට කියන්න බැරි වුණා. ඉතින් අපි දැන් මේ අවස්ථාව කරගන්නවා ඒක ගැන විස්තරයක් ඔයාලට කියන්න නේද?
කියමුකෝ අපි මේකේ විස්තර ටිකක්. මේක තියෙන්නේ අලවල උත්තරවාලෙද්දී කොළඹ පස්සර පාරේ පස්සේ යාල පාරේ එන්න ඕනේ. ඒක ඇවිල්ලා අත්තනගල ටෙම්පල් එක බැස්සන එතනින් කිලෝමීටර් 7-8ක් විතර තමයි තියෙන්නේ. ඔයාලගේ මේ වාහනයක එන්න පුළුවන් පාකින් තියෙනවා. හැමදේම තියෙනවා. ළඟටම එන්න පුළුවන්. එතකොට මෙහි ආවොත් බලන්න යන්න කියන්නේ අත්තනගල පන්සල බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලා හැවති දුනු මාලැල්ල. දුනු මාලැල්ල ඔය විදිහේ තව මේ බේසම කියලා එකක් තියෙනවා. ඉතින් ඒ ටික බලන්න යන්න පුළුවන්. මේක කියන වතුර නැහැ කියලා කිව්වා. ඇස නැහනේ. ඉතින් ඒකට මෙයාලගේ කැම ගැන කිව්වොත් එයි. ඔව් කැම මාරම රහයි. උතර මෙයාලගේ මේ කැම එන්නේ බොක්ස් වල. බොක්ස් වල එන්නේ මෙතන ඇත්තටම කවුරුත් නැහැ. සෙල්ෆ් සර්විස් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේ කිචන් එකේ තියෙන ප්ලේට්ස් එකම අරගෙන ඔයාලට ප්ලේට්ස් වලට දාලා හැම අවශ්‍ය හැම බඩුවක්ම දීලා තිනවා. ඉතින් ඔයාලා සෙල්ෆ් සර්විස් කිව්වම තේරෙනවනේ. බොක්ස් වල දාලා කැම එන්නේ. ඉතින් ඔයාලා අවශ්‍ය දේවල් කරගෙන කන්න ඕනේ. ඔව් දාලියක් උදර ඔයාලට බඩු ගෙනල්ලා ඕනනම් මේක හදාගෙන ගන්න පුළුවන්. නැත්නම් මල මෙනු එකක් තියෙන එක කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. උතර මේක කපල් වලට ෆැමිලි එකකට සුපිරි තැනක් ඉතින්. ජංගල් කැම්පින් සයිට් එක. යන් ගොඩක් කට්ටිය දැන් මේ කැම්පින් ගෝ යන්න බය අරගා මේකේ සියලු දේ තියෙන AC ඉදන් තියෙනවා. AC කැම්පින් සයිට් එක පූල් එකක් තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මෙන්න ඕන තැනක් කපල් ෆැමිලි ඕන කට්ටියට. උතර මෙයාලගේ මේ ප්‍රයිස් යන්නේ ඒක අපි පොඩ්ඩක් කියමුනේ. ඔව් ෆුල් බෝඩ් වෙන්නේ 10000යි නේද? ෆුල් බෝඩ් වෙන්නේ per person 10000. හිතන්නකෝ ෆුල් බෝඩ් per person 10000ක් කියන්නේ වේල් 3ක් දීලා නේ. ඉතින් වේල් 3ක් දීලා කොච්චර වටිනවද කියලා හිතන්නකෝ එක්කෙනෙක්ට අද කාලේ එහෙම ගන්න අමාරුයි. මේ අනික මේ වගේ ලක්ෂරි තැනක් නේද? ඉතින් අපි බ්‍රෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් සහ half board price ටික description එකේ දාන්න. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මෙයාලගේ customer service එකත් මාරම හොඳයි. හරිම friendly. මෙතන බලාගන්න මම කෙනෙක් ඉනවා. මම වුණත් එම හරිම හොඳයි නේ. මෙයාලගේ කෑම ඔව් කුමාර මම ඒතකොට කෑම හදන්නේ රමණි කියලා කෙනෙක්. ඒ ආන්ටිගේ කෑමත් ගොඩක් රසයි. ඉතින් ඒ වගේම මෙතන ඕනත් එහෙම හරිම friendly. අවුනා ඉතින් අපිට thank you ඉතින්. thank you so much. අපි invite කරාට. ඔව් ඉතින් මේ මෙතන තව අලුත් දෙන්නෙක් ඉන්නවා. බය වෙන්න කිසිම හේතුවක් නැහැ. කිසිම ඒ කියන්නේ මේ safety ඔයාලගේ මේක තියෙන උපරිම කිසි ප්‍රශ්නයක් නැහැ. හරි හොඳයි යන්නේ. මේ එහෙම කිසිම මේකක් නෑ. හරිම මේ හුරුදු සතු දෙන්නෙක් ඉතින් මේ නේද? ඔයාලත් දෙන්න අනිවාර්යෙන්ම අපි මේක දාන්න contact number ඔක්කොම විස්තර ටික දාන්නම් description එකේ. අනිවාර්යෙන් ඇවිල්ලා enjoy කරලා යන්න. ඉතින් ඔයාලා ලස්සන දවසක් spend කරලා යන්න family couple. අපි ඉතින් ලංකාවේ තවත් ලස්සන තැනකින් ඉක්මනට ඔයාලව හම්බ වෙනවා. නේ එතකන් හැමෝටම ජය වේවා.